ඔයාලා ගෙදර හොඳටම රස්නේද? ෆෑන් එක දැම්මත් වැඩක් නැද්ද? AC එකක් යූස් කරන්න බජට් අවුල්ද? එහෙනම් අපි බලමු කොහොමද ලෙහෙසිම සහ පහසුම විදියට ගෙදර රස්නේ අඩු කරගන්නේ කියලා. ඔව්, අද මම ඔයාලට කියන්න යන්නේ AC නැතුව ගෙදර කොහොමද කූල් කරගන්නේ කියලා. අපි මුලින්ම බලමු ගෙදර ඇතුළට කොහොමද ස්වාභාවික වාතය ගෙන්නගන්නේ කියලා. ඒක දැනගන්න කලින් ඔයාලා තව පොඩි දෙයක් දැනගන්න ඕන වාතය ගැන. ඒ තමයි වාතයේ රත්තුන වාතය තියෙන්නේ ගොඩක් වෙලාවට වායුගෝලයේ ඉහළ මට්ටමක. සිසිල් වාතය තියෙන්නේ වායුගෝලයේ පහළ මට්ටමක. එතකොට පහළ තියෙන සිසිල් වාතය එන්න රත් වෙනකොට තමයි ඒ රත් වෙන වාතය වායුගෝලයේ ඉහළ මට්ටමට. ඒ කියන්නේ උඩින් තියෙන හැමතිස්සෙම රත් වෙච්ච වාතය. Dense air is lighter, the hot air balloon rises and thus begins to float. හරියටම කිව්වොතින් දැන් ගෙදර සිසිල් කරගන්න ඔයාලා කරන්න ඕන ඉහළ තියෙන රත්තුන වාතය ගෙදරින් එළියට දාන්නත් පහළ හරිය තියෙන සිසිල් වාතය වැඩි කරගන්නත් විදියක් හොයාගන්න එක. අපි ඔයාලට ඒක කොහොමද කරන්න කියලා දෙන්න. හරි. ගොඩක් ගෙවල් වල ජනෙල් සහ දොරවල් වලට ඉහළින් වා කවුළු තියෙනවනේ. අපිට මෙන්න මේ වා කවුළු පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ ගේ ඇතුළේ තියෙන රත් වෙච්ච වාතය එළියට ගමන් කරන්න සලස්වන්න. අපි දැන් බලමු කොහොමද සිසිල් වාතය ගේ ඇතුළට ගෙන්නගන්නේ කියලා. සිසිල් වාතය ගේ ඇතුළට ගෙන්න ගන්න නම් අපේ ගෙදර පහළ මට්ටමින් වා කවුළු හදාගන්න ඕන වෙනවා. අපිට මේකට මුළු ගේ වටේටම පහළ මට්ටමේ වා කවුළු හදාගන්න ඕන නැහැ. අපි ඒකට තෝරගන්න එක දිශාවක්. ඒ තමයි අපේ ගෙදර එළියේ වැඩිපුරම සිසිල් දිශාව. අන්නේ දිශාව නිරීක්ෂණය කරලා ඔයාලට පුළුවන් ගෙදර ඒ හරියේ පහළ මට්ටමින් වා කවුළු හදාගන්න. එතකොට අපි දන්නවා පහළ තමයි සිසිල් වාතය තියෙන්නේ. අපේ ගෙදර වැඩිපුරම සිසිල් පැත්තේ පහළින් වා කවුළුවක් තියෙනවා. එතකොට ඒ සිසිල් වාතයට ගේ ඇතුළට ගමන් කරන්න පුළුවන්. එතකොට වෙන්නේ අපේ ගෙදර තියෙන සිසිල් වාතය පොඩ රත් වෙලා ඉහළට ගමන් කරනවා. එතකොට ඉහළ වායුගෝල පීඩනය වැඩි වෙනකොට අර රත් වෙච්ච වාතය අපේ ඉහළ තියෙන වා කවුළු වලින් එළියට යන්න බලනවා. එතකොට අපේ ගේ ඇතුලේ වායුගෝල පීඩනය අඩු වෙනවා. දැන් අපේ ගෙදර තව පහළත් වා කවුළුවක් තියෙනනේ සිසිල් වාතය ගන්න. එතකොට අර පීඩනය අඩු වීමත් එක්ක එළියේ තියෙන සිසිල් වාතය ගේ ඇතුළට ඇදලා එන්න බලනවා. එතකොට ඒ වා කවුළුවෙන් එළියේ තියෙන සිසිල් වාතය ඇතුළට ගමන් කරලා ගේ හරහා ගිහිල්ලා ආයෙත් අර චක්‍රයේ විදිහටම ආයෙ රත් වෙලා එළියට යනවා. ඒන සිසිල් වාතෙන් අපේ ගේ ඇතුළ කූල් කරගෙන තමයි ආයෙ චක්‍රයක් විදිහට එළියට යන්නේ. හරියටම කිව්වොත් ෆ්ලෝ එකක් හදා ගන්නවා අපි ඒ ඉහළින් සහ පහළින් වා කවුළු හදාගෙන. අන්න ඒ ටෙක්නික් එක පාවිච්චි කරලා අපිට පුළුවන් AC නැතුව අපේ ගෙදර කූල් කරගන්න. ඉතින් ඔයාලට මේ ක්‍රමය කරන්න අපහසුයි නම් අපි බලමු ලේසි ක්‍රමයක් ඒකට. මේකටත් ඔයාලගේ ගෙදර පරිසරයේ වැඩිපුරම සිසිල් දිශාව හොයාගන්න වෙනවා. ඊට පස්සේ හවස 6ට විතර ඒ කියන්නේ ඉර බහැලා ගිහිල්ලා අවට පරිසරය සිසිල් වෙන්න ගත්තට පස්සේ ඔයාලගේ පරිසරයේ තියෙන සිසිල්ම දිශාවේ ජනේලයක් විවෘත කරන්න. ඊට පස්සේ ඊට විරුද්ධ දිශාවෙනුත් ජනේලයක් විවෘත කරන්න. ඔයා දෙවනියට විවෘත කරපු ජනේලයෙන් වාතය ගේ ඇතුළේ තියෙන වාතය එළියට යන විදියට ෆෑන් එකක් දාන්න. එතකොටත් ගේ ඇතුළේ වායුගෝල පීඩනය අඩු වෙන නිසා ගේ හරහා සිසිල් වාතය ගමන් කරලා ගෙදර සිසිල් වෙනවා. ඔයාලා ඉන්න තට්ටු දෙකේ නිවසක නම් ඔයාලගේ පල්ලෙහා තට්ටුවට වඩා ඉහළ තට්ටුවේ කොහොමත් උෂ්ණත්වය වැඩි. ඒ කියන්නේ රස්නේ වැඩි. අපි බලමු ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා. මේ ක්‍රමය කරන්නත් අපිට ෆෑන් එකක් ඕන වෙනවා. අපි කරන්නේ පහළ තට්ටුවේ ඉඳලා උඩ තට්ටුවට සිසිල් වාතය ගමන් කරන විදියට ෆෑන් එක දානවා. එතකොට පල්ලෙහා තට්ටුවේ තියෙන සිසිල් වාතය අර ෆෑන් එකේ ආධාරය මගින් උඩ තට්ටුවට ගිහිල්ලා උඩ තට්ටුව සිසිල් වෙනවා. මෙන්න මේ ක්‍රමයටත් අපිට තට්ටු දෙකේ නිවසක උඩ තට්ටුව සිසිල් කරගන්න පුළුවන්. ඉතින් මම කලින්මම කියපු ක්‍රම දෙකත් අපිට තට්ටු දෙකේ නිවාස දෙකට කරන්න පුළුවන්. එතකොට රත්තුණු වාතය එළියට දාන්න අපිට ඉහළ තට්ටුවේ ජනේලයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ගෙදර සිසිල් කරගන්න පුළුවන් තව පොඩි ටිප් ටිකක් දෙන්න තමයි මේ හදන්නේ. ඔයාලගේ ජනේලෙ ගාව තෙත කපු රෙද්දක් එල්ලන්න. එතකොටත් වාතය ඒ තෙත රෙද්ද හරහා ගමන් කරනකොට අපිට සිසිල් වාතය ගේ ඇතුළට ගන්න පුළුවන්. තව අපිට ලේසි විදියක් තියෙනවා ගේ සිසිල් කරගන්න. ඒකට අපිට ඕන කරන මැටි කලයක්. අපිට පුළුවන් මැටි කලයකට වතුර පුරවලා අපිට වාතය එන ජනේලයක් කිට්ටුවෙන් ගෙදරට එළියෙන් තියන්න. මැටි කලවලට ස්වාභාවිකම වතුර කූල් කරලා තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඒක අවට තියෙන වාතයත් සිසිල් වෙලා එතකොට ජනේලයක් ගාව තියෙනකොට ඒ හරියෙන් අපිට එන්නේ ඒ මැටි කලයෙන් සිසිල් වුණ සිසිල් වාතය.
දවල් කාලේ කර්ටන්ස් හරි ෂේඩ්ස් හරි පාවිච්චි කරලා ඉර එළිය ගේ ඇතුළට එන එක වළක්ව ගන්න පුළුවන් නම් අපිට අපේ ගෙදර සිසිල්ව තියාගන්න පුළුවන් වෙනවා. අපිට අපේ වහල ලා පාටකින් හරි නැත්තම් රිෆ්ලෙක්ටිව් එහෙමත් නැත්තම් පරාවර්තිත ද්‍රව්‍යකින් හදාගන්න පුළුවන් නම් එතකොටත් අපේ ගෙදර රත් වෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ මොකද කිව්වොතින් අපි පරාවර්තිත ද්‍රව්‍යයක් පාවිච්චි කරවතින් අපේ රූෆ් එකට ඉර එළිය කෙලින්ම අපේ රූෆ් එකේ වැදිලා නැවත පරාවර්තනය වෙන හන්දා අපේ ගේ ඇතුළට අර උණුසුම් කිරණ ඇතුල් වෙන්නේ නැහැ. අපි ලා පාටක් පාවිච්චි කරවතින් වෙන්නේ යම්කිසි අවම ප්‍රමාණයක් ගේ ඇතුළට ආවත් ලොකු ප්‍රමාණයක් ඒ ලා පාට හරහා ආයෙ පරාවර්තනය වෙනවා. ඒ විදිහටත් අපිට පුළුවන් අපේ ගෙදර රත් වෙන එක අඩු කරගන්න. හවස් කාලේදී වලට පුළුවන් සිසිල් වතුරෙන්, ඒ කියන්නේ මිමි කූල් වෝටර් වලින් ඔයාලගේ ගෙදර මොප් කරන්න. එතකොටත් ඔයාලගේ ගෙදර රස්නේ අඩු කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ ක්‍රම ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා ඔයාලගේ ගෙදර සිසිල් කරලා තියාගන්න. ඔයාලා කවුරුම හරි මේ එක ක්‍රමයක් හරි පාවිච්චි කරලා ඔයාලගේ ගෙදර සිසිල් කරගෙන තියෙනවා නම් ඊට කලින් අපිට කමෙන්ට් එකක් දාලා ඔයාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න. මේ වගේ ඔයාලට ප්‍රයෝජනවත් වෙන වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔය පල්ලෙහා තියෙන subscribe button එකත් ක්ලික් කරලා අපිව subscribe කරලා තියාගන්න.